ආයිබෝවන් හැමෝටම 2026 කියලා කියන්නේ බොහෝ දුරට ලංකාවට ක්‍රිකට් වලින් කාර්යබහුල වර්ෂයක්. තරඟාවලි කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි. ඒ අතරට 2026-2020 ලෝක කුසලානය ටෙස්ට් ලෝක ශූරතාවයට අදාළ තරඟ වගේම තවත් බොහෝ තරඟ සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ තරඟාවලි මොනවද? තරඟ කාලසටහන් කොහොමද කියලා සම්පූර්ණ විස්තරයක් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් channel එකට අලුත් අය channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම කලින් ඉඳන් හිටපු යාළුවෝ හැමෝම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. 2026 වර්ෂයේ අපිට මුලින්ම තියෙන තරඟාවලිය තමයි එංගලන්ත තරඟාවලිය. යනු එංගලන්ත කණ්ඩායම 2026 ජනවාරි මාසයේදී T20 තරඟ 3ක් ඒ වගේම එක්දින තරඟ 3ක් ක්‍රීඩා කිරීම සඳහා ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ අනුව තරඟාවලියට අදාළ නිල තරඟ කාලසටහන මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළ කරලා තියෙනවා. ඒ අනුව පළමුව ආරම්භ වීමට නියමිතව තියෙන්නේ එක්දින තරඟාවලිය. පළමු එක්දින තරඟය ජනවාරි 22, ඒ වගේම දෙවන එක්දින තරඟය ජනවාරි 24, තුන්වෙනි එක්දින තරඟය ජනවාරි 27 විදිහට තමයි පැවැත්වෙන්නේ. එනුව එක්දින තරඟ තුනම පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. එක්දින තරඟාවලියෙන් පස්සේ තරඟාවලියට අදාළ T20 තරඟාවලිය ආරම්භ වෙනවා. එහිදී පළවෙනි T20 තරඟය ජනවාරි මාස 30 වෙනිදා, දෙවෙනි T20 තරඟය පෙබරවාරි 1 වෙනිදා, ඒ වගේම තුන්වෙනි හා අවසාන T20 තරඟය පෙබරවාරි 3 වෙනිදා පැවැත්වීමට නියමිතයි. T20 තරඟාවලියට අදාළ සියලුම තරඟ පැවැත්වෙන්නේ පල්ලේගැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. 2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එක්දින හා T20 තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. එහිදී දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරඟ 3ක්, ඒ වගේම 2020 ජාත්‍යන්තර තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි. මේ තරඟාවලියට අදාළ තරඟ කාලසටහන තාම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ. නමුත් අපිට බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන් තරඟ පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේදී කියලා. මොකද ඇෆ්ගනිස්තානයේ තරඟ පැවැත්වෙන්නේ නැති නිසා. ශ්‍රී ලංකා කණ්ඩායමට ඊළඟට තියෙන ප්‍රබලම තරඟාවලිය තමයි බටහිර ඉන්දිය කොදෙව් තරඟාවලිය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් දූපත් කරා යාමට නියමිතයි. එහිදී පූර්ණ තරඟාවලියක් තමයි පැවැත්වෙන්නේ. ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 3ක්, ඒ වගේම 2020 ජාත්‍යන්තර තරඟ 3ක් වශයෙන් දෙරට අතර පූර්ණ තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. මේ තරඟාවලිය පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ ජූනි සහ ජූලි මාසවලදී. මේ තරඟාවලියට අදාළ නිල කාලසටහනක් තාම ප්‍රකාශයට පත් කරලා නැහැ. මේ තරඟාවලිය අපිට වැදගත්ම තරඟ දෙක විදිහට සලකන්න වෙන්නේ ටෙස්ට් තරඟ දෙක. මොකද මේ ටෙස්ට් තරඟ දෙක ලෝක ටෙස්ට් ලෝක ශූරතාවයට අදාළ ටෙස්ට් තරඟ දෙකක්. ඒ හින්දා මේ තරඟ දෙක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම වැදගත් තරඟ දෙකක් වෙනවා. 2026 අගෝස්තු මාසයේදී ලංකාවට අතිශය වැදගත් ඒ වගේම ඉතාම ප්‍රබල තරඟාවලියක් පැවැත්වෙනවා. එහිදී ඉන්දිය ටෙස්ට් කණ්ඩායම තරඟ දෙකක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මේ තරඟ දෙක ලංකාවට අතිශය වැදගත් තරඟ දෙකක්. මොකද තරඟ දෙකම ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරඟ දෙකක්. ඉතින් මේ තරඟ දෙක ලංකාවේ ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඉදිරි ගමනට ඉතාමත් ප්‍රබල ලෙස බලපානවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඔවුන්ට මේ තරඟ දෙක ඉතාම වැදගත් තරඟ දෙකක්. 2026 සැප්තැම්බර් මාසයේදී අපිට නැවතත් එංගලන්ත කණ්ඩායම මුණ ගැසීමට නියමිතයි. මේකත් ඉතාම ප්‍රබල තරඟාවලියක් වෙයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වීමට නියමිතයි. එහිදී දෙරට අතර නැවතත් 2020 තරඟ 3ක්, ඒ වගේම එක්දින තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි. 2020 තරඟාවලිය තමයි මුලින්ම ආරම්භ වෙන්නේ. පළමු 2020 තරඟය සැප්තැම්බර් මාස 15 වෙනිදා සවුත්හැම්ප්ටන් වලදී තමයි ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම දෙවන ජාත්‍යන්තර 2020 තරඟය සැප්තැම්බර් මාස 17 වෙනිදා කාඩිෆ්වේදී, ඒ වගේම තුන්වෙනි හා අවසාන 2020 ජාත්‍යන්තර තරඟය මැන්චෙස්ටර් හිදී තමයි පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආරම්භ වෙනවා එක්දින තරඟාවලිය. එහිදී පළවෙනි එක්දින තරඟය ඩර්හැම් වල සැප්තැම්බර් 22 වෙනිදා ආරම්භ වෙනවා. දෙවන එක්දින තරඟය හෙඩින්ලි වල ලීඩ්ස් ක්‍රීඩාංගණයේ සැප්තැම්බර් මාස 24 වෙනිදා ආරම්භ වෙනවා. තුන්වන හා අවසාන එක්දින තරඟය ලන්ඩන් කියාවෝවල් පිටියේදී සැප්තැම්බර් මාස 27 වෙනිදා පැවැත්වීමට නියමිතයි. 2026 ඔක්තෝබර් මාසයේදී පාකිස්තාන T20 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර T20 තරඟ 3ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. මෙම තරඟාවලියෙන් අනතුරු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම පාකිස්තානය බලා පිටත් වීමට නියමිතයි.
එහිදී පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තවත් වැදගත් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම පාකිස්තාන කණ්ඩායමටත් මේ ටෙස්ට් තරග දෙක තමන්ගේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරි ගමනට බොහෝ සයින් බලපානවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින හා 2020 තරඟාවලියකට සහභාගී වීම සඳහා 2026 දෙසැම්බර් මාසයේදී ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි. එහිදී තරඟාවලියට අදාළ සියලුම තරඟ පැවැත්වෙන්නේ ඉන්දියාවේදී. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම දිගු තරඟාවලියක් සඳහා කාලෙකට පස්සේ තමයි ඉන්දියාව බලා පිටත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මේකත් ප්‍රබල තරඟාවලියක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ 2026 වර්ෂයට අදාළ තරඟාවලි පැවැත්වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි මේ තරඟාවලිය අතර සුළු වෙනස්කම් වෙන්න ඉඩ තියෙනවා. සමහර අලුත් තරඟාවලි එකතු වෙන්න පුළුවන්. ඒ වගේම සැලසුම් කරපු තරඟාවලි අවලංගු වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් ඒ විස්තර සියල්ලම අපි ඔබට ගේන්න සූදානම්. එහෙනම් ක්‍රිකට් ගැන හොයන හැම දෙනාටම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා ක්‍රික් ටයිම් YouTube නාලිකාව එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ටැප් කරලා තියාගන්න. මේ වගේ අලුත් විස්තර හැම එකක්ම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් විදිහට. එහෙනම් හැමෝටම සුබ දවසක්.